ආයිබෝවන් හැම දිනාටම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025 මාර්ගගත ක්‍රමයට ඡන්ද විමසීම් රාජකාරී ඉල්ලුම් කිරීමේදී ඔබගේ ආයතන කේතය මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා සොයාගන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් කියන්න හදන්නේ. අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද ආයතන කේතය හොයාගන්නේ කියලා. මේකදී ඔයා වෙබ් බ්‍රවුසර් එකක් හරහා www.election.go.lk වෙබ් අඩවියට යන්න ඕන. එතනින් කැමති භාෂාවක් තෝරගන්න පුළුවන්. තෝරගෙන e-සේවා හරහා ඉදිරියට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා රාජ්‍ය ආයතන සඳහා කියලා මෙනුවක්. ඒ මෙනුව ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා මෙන්න මේ විදිහට පහළට ආවට පස්සේ ඔයාලට පෙන්නනවා ආයතන කේතයන් කියලා කොටසක්. එතන මෙන්න මේ ඉස්සරහා තියෙන තවත් කියන බටන් එක ක්ලික් කරන්න. ඒ විදිහට ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ආයතන කේතයන් ඊට පස්සේ පරිපාලන දිස්ත්‍රික්කය ඔබට අදාළ දිස්ත්‍රික්කය මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයතන කාණ්ඩය. ඒ කියන්නේ ඔබගේ ආයතනය අයත් වන්නේ අමාත්‍යාංශයකටද එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ද මොකක්ද කියන කාණ්ඩය මෙතනින් තෝරන්න ඕන. මේ විදිහට කාණ්ඩය තේරුවට පස්සේ මෙන්න මෙතන තියෙනවා ආයතනය කියලා. එතනින් ඔබට අදාළ ආයතනය සිලෙක්ට් කරන්න පුළුවන්. මේ විදිහට සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මෙතන පහලින් පෙන්නනවා ආයතන කේතය කියලා. ඔබගේ ආයතනයට අදාළ වන කේතය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔබගේ ආයතනයට අදාළ වන ආයතන කේතය සොයා ගන්න තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් තීරුවේ කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න ඔබ තවමත් අපගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ආදම subscribe කරලා එකතු වෙන්න.